අද මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේ වගේ රසම රස වට්ටක්ක කරියක් හදාගන්නේ කියලා. මුලින්ම අපි වට්ටක්ක ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට පොල් ටිකත් අපි ගා ගන්නවා. ඊළඟට සුදු ලුණු, කුරුඳු පොතු, කරාපුණටි සහ ගම්මිරිස් දාලා අපි මේකට අවශ්‍ය මැල්ලුම කොටා ගන්නවා. ඉතින් ඒකට මම ඊට පස්සේ ආයෙ පොල් මිඩකුත් දාලා ඒකත් අර ටිකත් එක්ක මිශ්‍ර වෙන විදිහට කොටා ගන්නවා. ඊළඟට මම පෑන් එකක් තිබේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාලා අබ දාලා ඊළඟට මම ලුණු සුදු ලුණු කරපිංචා මිරිස් ඒ දේවල් තෙලට දාලා තෙම්පරාදු කරගන්නවා. මේ ටික තෙම්පරාදු වුණාට පස්සේ මම අර පොඩියට කපාගත්ත වට්ටක්ක කෑලි ටික දාලා ඒකට කහ මිරිස් කුඩු තුන පාලුණු ඒ දේවල් දාලා කලවම් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම වට්ටකයකට අවශ්‍ය කිරි ටික දා ගන්නවා. දාලා කලවම් කරලා අපි මේක වහලා පොඩක් වෙලා මේක තැම් වෙනකම් තියා ගන්නවා. ඉතින් විනාඩි 10කට 15කට විතර පස්සේ බලනකොට මේ විදිහට වට්ටක්ක කෑලි ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් දැන් තමයි අපි අර තලාගත්තු පොල් මැල්ලුම මේකට එකතු කරන්න හොඳම වෙලාව. ඉතින් මම මේ විදිහට මේ පොල් මැල්ලුම මේ ඉදිච්ච වට්ටක්කයකට දාලා කලවම් කරගන්නවා. ඉතින් තව විනාඩි 5කට විතර පස්සේ අපිට අපේ වට්ටක්ක ව්‍යංජනය රස බලන්න පුළුවන්. ඉතින් මේ channel එක subscribe කරලා තියාගෙන තවත් මේ විදිහේ රස රෙසිපීස් බලන්න මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.